අද මං හදන්න යන්නේ ගෙදරදීම චිකන් කොත්තුවක්. මේකෙදි අපි පරාට ටිකක් හදාගන්නේ කොහොමද කියලා දෙනවා. හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. මං අරන් තිනවා පාන් පිටි ග්‍රෑම් 400ක්. ඒකට පොල් තෙල් මේස හැරි 2ක් විතර මම එකතු කරගන්නවා. ලුණු කුඩු තේ හැන්දක් විතර එකතු කරගන්න. මේ ටික දැන් හොඳින් කවලම් කරගන්න ඕනේ. අපි මේක අනා ගන්න ඕනි මද රස්නේ උණු වතුරේ. වතුර ටික ටික දාලා අතේ නොරැෙන පදමට එනකන් අනා ගන්න ඕනි. මේ ගානට එනකන් අපි අනා ගන්න ඕනේ. හොඳට සොෆ්ට් එකට තියෙන්න ඕනේ. දැන් බලන්න අතේ ඇලෙන්නේ නැහැ. අපි දැන් මේක පොඩියට බෝල වලට කඩා ගන්න ඕනේ. මේ විදිහට කඩාගත්ත බෝල් ටිකට අපි උඩින් පොල් තෙල් ටිකක් ගාලා පොඩි වෙලාවක් තියන්න ඉන්න ඕනේ. විනාඩි 4-5ක් වගේ චුට්ටක් කොහොම තියන්න ඉන්න. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ බලන්න හොඳට මෙලකට තියෙනවා. දැන් අපි මේ ටික තුනී කරගන්න ඕනේ. තුනී කරගන්න අමාරු නෑ. හරිම ලේසියෙන් දිය ඇරෙනවා බලන්න. ඝන කරන්න නැතුව හොඳට තුනී කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ටික පුච්ච ගන්න ඕනේ. මේ විදිහට දෙපැත්තම දාලා හදාගන්න. ඒ විදිහටම ඔක්කොම රොටි ටික හදා ගන්නවා. මේ තියෙන මම හදාගත්ත ඔක්කොම රොටි ටික ඝනකම නෑ. හොඳට තියෙන රොටි ටික. දැන් මේ ටික කුඩා කැබලි වලට කපා ගන්න ඕනි. ඔයාලා මේවා කපනකොට පොඩියටම කපා ගන්න. මේ තියෙන්නේ අපි කපාගත්තු ඔක්කොම රොටි ටික. දැන් කොත්තුව හදාගන්න එළවලු ටික මේ තියෙන්නේ කැරට් ලීස් ගෝවා හිනීටම කපා ගන්න ඕනි. මිරිස් කරල ටිකක්. එතන තියෙනවා අඟුරු සුදු ලුණු, බී ලුණු, තක්කාලි, රම්ප කරපිංචා. බිත්තර දෙකක් මම ගන්නවා. තාච්චියකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වෙගෙන එනකොට තලාගත් ඉඟුරු සුදු ලුණු මුලින්ම එකතු කරන්න. රම්ප කරපිංචත් දාගන්න. කරපිංච මං හීනිට ලියාගෙන අරගත්තේ. දැන් බී ලුණු ටික
තක්කාලි ගෙඩියක් මම එකතු කරගන්නවා. කෑලි මිරිස් දෙක හැන්දා. ලුණු කුඩු ටිකක්. ලුණු ගොඩාක් දාගෙන යන්න එපා. අපි රොටි වලට ලුණු දාලා තියෙනවා. මිරිස් කරල් ටිකත් එකතු කරගන්නවා. දැන් කැරට්, ගෝවා, ලීස් එකතු කරගන්න ඕනි. ඉතර දෙකත් මම එකතු කරනවා. ඉතර වල තෙත ගතිය තියෙද්දිම මම රොටි කෑලි ටික එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කවලම් කරගන්නවා. සෝයා සෝස් ටිකක් එකතු කරනවා මම. මේස හැන්දක් විතර එකතු කරගන්න. මේ තියෙන මම හදාගත්ත චිකන් හොදි ටිකක්. දැන් අපි මේ ඔක්කොම හොඳට කවලම් කරගන්නවා. මම ඉතුරු කරගත්ත ලීස් ටික ආයි එකතු කරනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත චිකන් කොත්තුව. කඩෙන් ගෙනාවා වගේම රසට තියෙනවා. ඔයාලත් හදලා බලන්න. කඩෙන් ගේනවට වඩා අපි ගෙදර හදාගත්තාම පිරිසිදුවට හදාගන්න පුළුවන්. හදලා බලන්න. අපේ වීඩියෝ බලුවට ගොඩක් ස්තුතියි.